Good evening. මාව ඇහෙනව නේද? ඔව් ඇහෙනවා. අද අපි කතා කරන්න යන්නේ spectroscopic studies of pulsating stars. topic එක දැක්කහම questions දෙකක් එන්න පුළුවන්. මොනවද මේ spectroscopic studies කියන්නේ කියලා. අනිත් එක තමයි මොනවද මේ pulsating stars. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ spectroscopic studies වලට ඇයි අපි pulsating stars use කරන්නේ කියලා. ඒ වගේම මම පොඩි introduction එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා මොනවද මේ spectroscopic studies කියන්නේ කියලා. ඊට පස්සේ අන්තිමට මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මම මගේ undergraduate research එක පිළිබඳව. හරි. අපි රාත්‍රී අහස දැක්කාම අපිට ඒකේ තියෙන stars නැත්නම් celestial objects ගොඩක් පේන්නේ එක වගේ. ඒත් ඇත්තටම ඒවට යුනික් වෙච්ච ප්‍රොපර්ටිස් තියෙනවා. අපිට ලේසියෙන්ම observable සහ measurable characteristics දෙකක් තමයි stars වල brightness එකයි color එකයි කියන්නේ. හැබැයි මේ brightness එකට බලපානවා stellar distance කියන එකයි. ඒ කියන්නේ අපිට ළඟ තියෙන තාරකාවක් දීප්තියෙන් අඩු තාරකාවක් අපිට දීප්තියෙන් වැඩිපුර පේන්න පුළුවන්. ඈත තියෙන ගොඩක් දීප්තියෙන් වැඩි තාරකාවකට වඩා. මොකද මේ celestial distance කියන පැරාමීටර් එක හින්දා. මෙන්න මේක මග අරගන්න. ඒ කියන්නේ අපේ actual brightness එක. star එකේ brightness එක color එක මම ඉස්සෙල්ලා කිව්වා වගේ star එකේ brightness එකයි color එකයි අපිට measure කරගන්න පුළුවන්. ඒ වගේම observe කරගන්න පුළුවන් අපේ naked eye එකට ලේසියෙන්ම. මේ දෙක සම්බන්ධයෙන් කියන්නේ actual brightness එක ගන්න අපිට තියෙනවා diagram එකක් HR diagram එක කියලා. එහෙම නැත්නම් Hertzsprung-Russell diagram එක කියන්නේ අපිට සාමාන්‍යයෙන් stars වල කොයි වගේ classification එකක්ද stars කොයි විදිහට evolution stars වල කොයි විදිහට evolution එකක් වෙලා තියෙනවද කියලා ලොකු idea එකක් ගන්න පුළුවන් මේ Hertzsprung-Russell diagram එක use කරලා. මේකේ මේ කෝණයකට එද්දී සාමාන්‍යයෙන් ගොඩක් bright stars තමයි තියෙන්නේ. ඒ වගේම මේ කෝණයකට එද්දී සාමාන්‍යයෙන් cool නැත්නම් dim faint stars තමයි තියෙන්නේ. හරි. අපි දැන් බලමු මොකද්ද මේ star එකක් pulsate වෙනවා කියන්නේ කියලා. පළවෙනිදම කියන්න ඕනේ star එකක් pulsate වෙනවා කියන්නේ අපි අර stars twinkling කියන්නේ ඒ phenomena එක නෙමෙයි. සාමාන්‍යයෙන් twinkling කියන්නේ අපිට කියන්නේ අපි earth එකේ අපේ පෘථිවියේ ඉඳලා බලද්දී ඒක පේන විදිය කියන්නේ අපේ පෘථිවියේ ඇට්මොස්ෆියර් එක හරහා අපිට පේන්නේ. ඒකට ඒක හින්දා ඇති වෙන phenomena එකක් තමයි twinkling කියන්නේ. හැබැයි pulsating කියන්නේ star එකේ characteristic star එකේ interior characteristic එකක් හින්දා ඇති වෙන phenomena එකක් තමයි pulsating කියන්නේ. අපි බලමු මොකද්ද බලන්න මේ pulsating කියන්නේ කියලා. star එකක් pulsate වෙනවා කියන්නේ ඒකේ size එක, shape එක නැත්නම් brightness එක යම්කිසි නිශ්චිත කාල සීමාවක් තුල vary වෙනවා නම් අපි කියනවා ඒ star එක pulsate වෙනවා කියලා. එහෙමත් නැත්නම් එයාගේ surface එක, star එකේ surface එක නිශ්චිත කාල සීමාවක් තුල එයා යම්කිසි extraction එකකට හරි contraction එකකට හරි ලක් වෙනවා නම් expansion එකට හරි contraction එකට හරි ලක් වෙනවා නම් අපි එතනත් කියනවා star එකක් pulsate වෙනවා කියලා. සාමාන්‍යයෙන් අපි bright stars කියලා සලකන stars ගොඩක් හිමීට තමයි pulsate වෙන්නේ. faint stars සාමාන්‍යයෙන් ඉක්මනින් pulsate වෙනවා. අපිට මේ pulsation period එක සලකුවාම අපිට කියන්න පුළුවන් ඒකේ range එක 1 minute to 1 year වගේ range එක පිළිලා තියෙනවා කියලා. එතකොට දැන් අපි කතා කරා මොකද්ද star එකක් pulsate වෙනවා කියන්නේ කියලා. දැන් අපි කතා කරමු ඇයි මේ අපි pulsate වෙන එක මෙච්චර අපිට interesting වෙන්නේ කියලා. ඒකට හේතුව මම ඉස්සෙල්ලා කිව්වා වගේ pulsate වෙන හේතුව මේ star එක ඇතුළේ තියෙන යම්කිසි පැරාමීටර් එකක් වෙනස් වීම හින්දා කියලා. එතකොට star එකේ interior එක ගැන අපිට study කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම pulsation study කරන්න ඕන. يعني අපිට පේන star එක පේන්නේ නැති දේවල් study කරන්න මේ pulsations අපිට use කරන්න වෙනවා. ඒ වගේම star එකේ age එක define කරගන්න අපිට
ස්ටාර් එකේ ඒජ් එක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට ඒක යූස් කරලා යුනිවර්ස් එකේ ඒජ් එක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ වගේම දැන් අපි ස්ටාර් එකක් ස්පෙෂලි ස්ටඩි කරනවා නම් ඒකේ මෑස් එක රේඩියස් එක ගැන ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් මේ පල්සේෂන්ස් යූස් කරලා. ඒ වගේම මේ ස්ටාර් එක වටේ මොකක් හරි ප්ලැනට් එකක් ඕබිට් වෙනවා නම් අපි ස්ටාර් එකේ සයිස් එක දන්නවා නම් අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් ඒ ඕබිට් වෙන ප්ලැනට් එක කොච්චර කියන්නේ ඒකේ සයිස් එක ගැනත් අපිට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඊට අමතරව ස්ටාර් එක ප්ලැනට් එක හැබිටබල් ප්ලැනට් එකක්ද නැත්නම් ඒකේ ලයිෆ් තියනවද වගේ දේවලුත් අපිට මේක ගොඩක් ඩීප්ලි ස්ටඩි කරලා ස්ටාර්ස් වල පල්සේෂන්ස් ඩීප්ලි ස්ටඩි කරලා අපිට අයිඩියා එකක් ගන්න පුළුවන්. හරි දැන් අපි බලමු ඇයි මේ ස්ටාර්ස් පල්සේට් වෙන්නේ. මම ඉස්සෙල්ලත් කිව්වා ස්ටාර් එකේ ඇතුලේ තියෙන පැරාමීටර් එකක් වෙනස් වෙන හින්දා තමයි ස්ටාර්ස් පල්සේට් වෙන්නේ. මේන්ම ඒකට හේතුව කියන්නම් මම. සාමාන්‍යයෙන් ස්ටාර් එක එනර්ජි එක එළියට එමිට් වෙද්දී අපිට ලේයර්ස් කීපයක් හම්බ වෙනවා ස්ටාර් එක ඇතුලේ. එතකොට ඇතුලේ ඉඳලා එළියට යන්න ඒකේ ඔපැසිටි නැත්නම් පාරාන්දතාවය කියන එක වැඩි වෙනවා. මේ අපි ස්ටාර්ස් වර්ග කිහිපයක් කතා කරනවා. සාමාන්‍යයෙන් ටෙම්පරේචර් එක වැඩි වෙද්දී ඔය ඔපැසිටි වැඩි වෙන ස්ටාර්ස් ගැනත් කතා කරනවා. නැත්නම් ඔය ටෙම්පරේචර් එක වැඩි වෙද්දී ඔපැසිටි කියන එක අඩු වෙන ස්ටාර්ස් ගැනත් අපි කතා කරනවා. මම මෙතන කතා කරන්නේ ටෙම්පරේචර් එක වැඩි වෙද්දී ඔපැසිටි එකත් නැත්නම් පාරාන්දතාවයත් වැඩි වෙන ස්ටාර්ස් ගැන. එතකොට මේ එනර්ජි එළියට එමිට් වෙද්දී එළියට මූව් වෙද්දී මෙයා ප්‍රෙෂර් එකක් ඇති කරනවා ස්ටාර් එකෙන් ඇතුලේ ඉඳලා එළියට. එතකොට මේක මේ ස්ටාර් එක නැති කරගන්නේ යාගේ සර්ෆේස් එක එක්ස්පෑන්ඩ් කරගෙන. එතකොට මේ ෆිනොමිනා එක තමයි අපිට පල්සේෂන් එකක් ස්ටාර් එකක් පල්සේට් වෙනවා වගේ තේරෙන්නේ. එතකොට මේක දැන් එක්ස්පෑන්ඩ් වෙද්දි කන්ට්‍රැක්ෂන් එකක් වෙද්දිත් මේ වගේම තමයි ඒකේ අනිත් පැත්ත වෙනවා. එතකොට මේක තමයි හේතුව ස්ටාර් එකක් පල්සේට් වෙන්න. හරි. දැන් අපි කතා කරා ස්ටාර් එකක් පල්සේට් වෙනවා කියන්නේ මොකද්ද? ස්ටාර් එක ඇයි පල්සේට් වෙන්නේ? ඇයි අපි ඒක ස්ටඩි කරන්නේ කියලා. දැන් අපි කතා කරමු අපි කොහොමද මේක ස්ටඩි කරන්නේ ඩේටා ගන්න කියලා. ඇස්ට්‍රොනොමි වල මේන්ලිම මෙතඩ්ස් දෙකක් තියෙනවා. මෙතඩ්ස් කියන්නේ ටෙක්නික්ස් දෙකක්. අපි ඩේටා ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ස්පෙක්ට්‍රොස්කෝපි, අනිත් එක තමයි ෆොටෝමෙට්‍රි කියන්නේ. වචන දෙකෙන්ම තේරෙනවා ස්පෙක්ට්‍රොස්කෝපි කියන්නේ අපි සෙලෙස්ටියල් ඔබ්ජෙක්ට් එක නැත්නම් ස්ටාර් එක ලයිට් ස්පෙක්ට්‍රම් එක ස්ටඩි කරලා ඒකේ මොකක් හරි පැරාමීටර්ස් නැත්නම් අපිට මොනවා හරි හොයන්න ඕනේ ඩීටේල්ස් ගන්නවා නම් අපි එතන කියනවා ඒක ස්පෙක්ට්‍රොස්කෝපික් ස්ටඩි එකක් කියලා. එහෙම නැත්නම් අපි මේ සෙලෙස්ටියල් ඔබ්ජෙක්ට්ස් වල නැත්නම් ස්ටාර්ස් වල ෆ්ලක්ස් එක නැත්නම් ඉන්ටෙන්සිටි එක ගැන මෙෂර් කරනවා නම් මෙෂර් කරලා අපි මොනවා හරි කන්ක්ලූෂන්ස් වලට එනවා නම් ඒකට කියනවා ෆොටෝමෙට්‍රි ස්ටඩි එකක් කියලා. ඔන්න ඔය ටෙක්නික්ස් දෙක ඔය ඩේටා ටෙක්නික්ස් දෙක යූස් කරලා අපිට ස්ටාර්ස් වල පල්සේෂන් ස්ටඩි කරන්න පුළුවන්. මම අද මේන්ලි කතා කරන්න යන්නේ ස්පෙක්ට්‍රොස්කෝපික් ස්ටඩීස් ගැන. එතකොට ස්පෙක්ට්‍රම් එක අපිට ස්පෙක්ට්‍රම් එකක් ගත්තාම ඒකෙන් ඩීටේල්ස් ගොඩක් ගන්න පුළුවන්. කියන්නේ සෙලෙස්ටියල් ස්පෙක්ට්‍රම් එකක් ගත්තාම අපිට ස්පෙක්ට්‍රම් එකක් කියන එක හඳුන්වන්න පුළුවන්. normally ඒක ෆ්‍රීකවන්සි එකක් නැත්නම් වේව් ලෙන්ත් එකත් එක්ක එයාගේ එනර්ජි කොහොමද ඩිස්ට්‍රිබියුට් වෙලා තියෙන්නේ කියලා අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ වගේම ඒ ස්පෙක්ට්‍රම් එකෙන් ගොඩක් මේ graph එකේ තියෙන වගේ ගොඩක් details ගන්න පුළුවන්. අද මම මේන්ලිම කතා කරන්නේ line width කියන එක use කරලා star එකේ මොකක් properties ගන්න කොහොමද කියලා. මම ගන්න බලාපොරොත්තු වෙන temperature කියන property එක. ඒකට මම use කරන්නේ line width නැත්නම් equivalent width කියන parameter එක. කියන්නේ spectrum එකේ parameter එක. එතකොට මේ line එකක් අපි මෙහෙම line එකක් ගත්තාම අපිට කියන්න පුළුවන් මේකේ ඒරියා එක සමාන වෙනවා මෙතන වෙලා තියෙන එනර්ජි ඇබ්සෝර්ප්ෂන් එකට හරි එමිෂන් එකට හරි. එමිෂන් ලයින් එකක් නම් මීට වඩා හැඩය වෙනස් වෙනවා. එතකොට අපිට ඒක සමානයි කියලා ගන්න පුළුවන්. ඒ සමාන වෙන්නේ අපි මේ ගන්න width එක. එහෙම නැත්නම් මෙතන අපි ගන්න equivalent width එක. මේකට කියනවා equivalent width එක කියලා. ඒකෙන් දෙන rectangular shape එක. මේ මෙතන තියෙන rectangular shape එකේ area එක අර මේ line එකෙන් දෙන area එක. ඒ කියන්නේ area under this curve
වගේ එතනින් දෙන පැරාමීටර ඒ දෙකම සමානයි කියලා ගන්නවා. එතකොට අපිට එතන ඉක්වලන් විත් එක අපේ ලයින්ස් වල ඉක්වලන් විත්ස් මෙෂර් කරලා අපිට ඕනේ ඩීටේල්ස් ගන්න පුළුවන්. මීට අමතරව ස්පෙක්ට්‍රොස්කෝපික් ස්ටඩීස් ගැන කතා කරාම මේකේ රෙසලූෂන් ටයිප්ස් තියෙනවා. සාමාන්‍යයෙන් අපි මේන්ලි තුනකට බෙදනවා ලෝ මීඩියම් හයි කියලා. අපි සාමාන්‍යයෙන් යූස් කරන ටෙලස්කෝප් එක අනුව තමයි මේක ඩිපෙන්ඩ් වෙන්නේ normally. එතකොට අපි low resolution data මොකක් හරි අපිට ස්ටාර් එක ස්ටඩි කරන්න ස්ටාර් එකක් ගැන ස්ටඩි කරන්න ඕන නම් low resolution එකම ස්ටාර් එක ගැන ස්ටඩි කරනවා නම් low resolution data use කරනවා නම් අපිට ගොඩක් data ඕන. ඒ ස්ටාර් එකේම high resolution data use කරනවා නම් අපිට low resolution තරම්ම data ඕන වෙන්නේ නැහැ. ඒක තමයි resolution types වල තියෙන වෙනස. ඊළඟට මම කතා කරන්න යන්නේ මගේ undergraduate research එක ගැන. topic එක තමයි low resolution spectroscopic studies of pulsating star CC Andromeda කියන එක. මට මගේ supervisor වුණේ Professor Lilani Article Madam. ඒ වගේම external supervisor වුණේ Dr. Janika Adasuri sir. මට special select වුණ කාලෙම idea එකක් තිබ්බා මේ මොකක් හරි astronomical research related research එකක් කරන්න තියෙනවා නම් හොඳයි කියලා. ඒකට මගේ supervisor madam contact කරලා දුන්නා. එහෙම කළාම යුනිවර්සිටි එකේ මෙහෙම opportunities තියෙනවා කියලා. එහෙම තමයි මම research එක කරන්න හිතුනේ. අපි දැන් කතා කරමු කොහොමද මේකේ මම study කරලා තියෙන්නේ pulsating star එක ගැන කියලා. මම මෙතන use කරලා තියෙන්නේ pulsating star එක CC Andromeda කියන star එක. ඒක තියෙන්නේ Andromeda constellation එකේ. ඒක Delta Scuti type star එකක්. මේ Andromeda constellation එකේ තව ගොඩක් stars තියෙනවා. Alpha Andromeda, Beta Andromeda, Gamma Andromeda වගේ stars ගොඩක් තියෙනවා. ඒ වගේම මම තෝරගෙන තියෙන CC Andromeda කියන star එක. එතකොට ඒක Delta Scuti type star එකක්. ඒ කියන්නේ එහෙම නැත්නම් මේකේ pulsation period එක පොඩි. ඒ සාමාන්‍යයෙන් short period pulsating star එකක් කියලා අපි හඳුන්වනවා. එතකොට ඒක pulsation period එක අපිට days වලින් ගත්තොත් 0.1249078 වගේ ප්‍රමාණයක් වෙනවා. මම මේ star එක ගැන තමයි මේකේ pulsation use කරලා තමයි study කරේ. මට ඕන details ගන්න. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේකත් අර HR diagram එක. මේකේ mainlyම stars වල brightness එකයි temperature එකයි අතර කොයි වගේ relationship එකක්ද තියෙන්නේ කියලා අපිට ලොකු idea එකක් ගන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ stars classify කරන්න පුළුවන්. ඒ වගේම stars වල evaluation එක කොයි වගේ වෙලා තියෙන්නේ කියලා idea එකක් ගන්න පුළුවන්. එතකොට මම ඉස්සෙල්ලා කතා කරපු Delta Scuti type stars තියෙන්නේ මේ Hertzsprung-Russell diagram එකේ මෙන්න මේ කොටසේ. එහෙමත් නැත්නම් short pulsation period තියෙන stars තියෙන්නේ මෙන්න මේ කොටසේ. aims ගැන and objectives ගැන කතා කරොත් මට හම්බුණා spectrums CC Andromeda වල spectrums 700කට වඩා low resolution spectrums. එතකොට ඒක observe කරලා තිබ්බේ Mount Abiyu observatory එකේ ඉන්දියාවල 50 cm telescope එකක් use කරලා spectrograph එකක් තියෙනවා. එතකොට මේ data use කරලා පළවෙනිට ඕනේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මගේ ස්පෙක්ට්‍රම් එකේ හයිඩ්‍රජන් ලයින්ස් වල equivalent width එක measure කරනවා. මම ඉස්සරහට කියන්නේ හයිඩ්‍රජන් ලයින්ස් use කරේ කියලා. ඒ වගේම ඒ හයිඩ්‍රජන් ලයින්ස් වල equivalent widths use කරලා measure කරාට පස්සේ ඒවා use කරලා මට ඕන star එකේ excitation temperature profile එක හොයන්න. ඊට පස්සේ ඒ කොච්චර accurate ද කියලා බලාගන්න මම ඒ star එකේම light curve එක බලලා නැත්නම් photometry data use කරලා light curve එක බලලා ඒක කොච්චරක් දුරට ඒ temperature profile එකයි මම ගත්ත excitation temperature profile එකයි star එකේ light curve එකයි කොච්චරක් දුරට synchronize වෙනවද කියලා බලමු. මේ තියෙන්නේ Mount Abiyu observatory එක. මේක තමයි use කරපු telescope එක. මම research එක කරන්න use කරේ IRAF කියන
astronomical software එක. IRAC කියන්නේ image reduction and analysis facility කියන software එක. මේක astronomical related research එකේදී ගොඩක් famous software එකක්. මේකේ ගොඩක් packages තියෙනවා අපිට ඕන task fulfill කරගන්න. එතකොට අපිට ඕන parameters දීලා අපිට ඕන task එක run කරගන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කතා කරේ research එකේ ඕන උනේ excitation temperature profile එක හොයන්න. star එකක් ගත්තාම star එකේ temperatures දෙකක් තියෙනවා. mainlyම කතා කරන එකක් තමයි effective temperature අනිත් එක තමයි excitation temperature. මම මෙතන කතා කරන්නේ effective temperature කියන්නේ. effective temperature කියන්නේ සාමාන්‍ය surface temperature කියලා අපිට හඳුන්වන්න පුළුවන්. excitation temperature එක තමයි මෙතන කතා කරන්නේ. සාමාන්‍ය අපි excited state එකක් කියන්නේ අපි star එකක් ගත්තාම ඒකේ atoms නැත්නම් ions යාගේ ground level එකට වඩා වැඩි energy level එකකින් තියෙනවා නම් අපි ඒකට කියනවා star එකේ atoms නැත්නම් electrons excite වෙලා තියෙනවා කියලා. excited state එක තියෙනවා කියලා. කියන higher state අපි ඒකට කියන higher energy level එකක් කියලා. ground state එකට වඩා වැඩි energy level එකක් නම් එතකොට මේ higher energy level එකේ ඉඳලා ආය පහළ energy levels වලට electrons එද්දි ඒ energy levels වල difference එක කියන්නේ පළවෙනි initial state එකයි final state එකයි අතර energy level එකේ difference එකට සමාන energy ප්‍රමාණයක් මෙහා emit කරනවා. මේකට තමයි එතකොට අපිට energy difference එකෙන් අපිට ගන්න පුළුවන් මෙතන කොච්චරක් absorption එකක් වෙලා තියෙනවද කියලා energy absorption එකක් වෙලා තියෙනවද කියලා. එතකොට මම මේ කතා කරන excitation temperature කියන්නේ ඔය star එකේ atoms හරි ions හරි මේ වගේ excited state වල කොහොම distribute වෙලා තියෙනවද කියන එක හින්දා ඇති වෙන temperature difference එක. يعني එහෙම හෝමාරුවේදී ඇති වෙන temperature එකට තමයි excitation temperature කියන්නේ. ඒක තමයි මම මේ research එකේ study කරේ. මම මෙහෙලිම මේක යොදාගත්තේ ඉස්සෙල්ලා කිව්වා වගේ hydrogen lines. ඇත්තටම මේක use කරේ low resolution data. ඒක හින්දා spectrum එක ගත්තාම ගොඩක් accurate විදිහට visible උනේ hydrogen lines විතරයි. ඒක හින්දා use කරේ hydrogen lines වල equal means. බලමු කොහොමද method එක follow කරේ කියලා. පළවෙනිටම මට files කියන්නේ data spectroscopic data files වර්ග තුනක් දුන්නා. පළවෙනි එක තමයි මේ first image එකෙන් පෙන්නන්නේ flat files. මම ඉස්සරහට කියන්නම් ඒ flat files දුන්නේ කියලා. ඊට පස්සේ දුන්නා image එකේ star එකේ images. ඒ වගේම ඉස්සරහට කරනවා wavelength calibration එක. මම එකක් කියන්නම් මම wavelength calibration එකක් කරන්න කියලා. ඒකට reference spectrum එකක් විදිහට argon lamp එකේ spectrum එකේ images දුන්නා. argon lamp එකේ images දුන්නා. පළවෙනිට කරේ මේ images මේ unwanted parts remove කරලා මේක trim කරගත්තා. IRAC software එක use කරලා. ඊට පස්සේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම ඉස්සෙල්ලා කිව්වා flat files කියලා જાතියක් දුන්නා. මම දැන් කියන්නේ නැහැ ඇයි අපි flat files use කරන්නේ කියලා. අපි දැන් data ගද්දි telescope එකට දැන් data record කරගන්න ඕනේ. එතකොට අපි CCD camera එකක් තමයි use කරන්නේ. මේ CCD frame එක හැදිලා තියෙන්නේ individual light sensing elements නැත්නම් pixels කියන ඒ වගේ මේ වගේ ලොකු grid එකකින් තමයි හැදිලා තියෙන්නේ. මේ දැන් පේනවා වගේ. එතකොට මේක exposure time එකේදී මේක electrons light නැත්නම් photons මේ pixel එකක් උඩට වැටෙනවා. එතකොට මේ pixel එකක් ඇතුලේ මේ photons electron බවට convert කරගන්නවා. එතකොට මේකේ read out time එක වෙනකම් මේ electrons නැත්නම් අපි වැටෙන photons මේ pixel එක ඇතුලේ තියාගෙන ඉන්නවා. මේකේ එක එක pixel වලට electron percentage එක නැත්නම් light වැටෙන ප්‍රමාණය වෙනස්. ඒකට එකිනෙක සමාන වෙන්නේ නැහැ. පස්සේ මේ read out time එක වෙද්දී මෙයා මේ එකතු කරගත්ත electrons නැත්නම් වැටෙන light එක photons read out register එකට ගෙනල්ලා
එළියට දෙනවා output node එකට. ඊට පස්සේ ඒක capacity එකත් through යවලා ඒක voltage එකක් බවට convert කරගන්නවා මේ electrons. ඊපස්සේ amplifier එකක් through යවලා එයා ඒක කියවන්න පුළුවන් විදිහේ value එකට වෙනවා. ඊපස්සේ analog to digital convert එකක් use කරලා මේ voltage එක number එකක් බවට පත් කරනවා convert කරනවා සාමාන්‍ය computer screen එක display කරන්න පුළුවන් විදිහ. මේක තමයි CCD එක ඇතුලේ වෙන දේ. එතකොට සාමාන්‍යයෙන් අපි bright pixel එකක් ගත්තාම අපිට කියන්න පුළුවන් එතෙන්ද වැටුණ photon percentage එක. නැත්නම් එතන තියෙන electron percentage එක අඩුයි වැඩි කියලා. නැත්නම් ඒක අනිත් පැත්තට ගත්තොත් අපිට dark pixel එකක් ගත්තාම අපිට කියන්න පුළුවන් එතෙන්ද වැටුණ photons නැත්නම් එතන තියෙන electron percentage එක අඩුයි කියලා. දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ එක එක පික්සල් එක ඇතුලේ efficiency එක වෙනස්. ඒ කියන්නේ එකෙන් represent කරන actual light එක නෙමෙයි represent කරන්නේ. මම අර කිව්වා වගේ එතෙන් අර exposure time එකේදී වැටෙන photons මත ඒ කියන්නේ ඒ photons මත එතන එක එක තියෙන electrons percentage එක වෙනස් වෙනවා. එතකොට අපි count කරන value එක ඉස්සෙල්ලා කිව්වා වගේ number එක වෙනස් වෙනවා. මේක normally වෙන්නේ technology issues තියෙනවා නැත්නම් manufacturer ඒ issues බලපානවා. එතකොට මේක නැති කරගන්න කරන correction එක තමයි අපි කියන්නේ flat field correction කියන්නේ. ඒකට තමයි flat files use කරන්නේ අපි. මේ flat field correction එකේදී කරන්නේ මේ හැම එකටම pixel එක වැටෙන හැම light එකම කියන්නේ photons වල efficiency එක equal කරගන්න. කියන්නේ අපි actual value එකකින්ම පෙන්න ගන්න ඕන කරනවා මේ flat field correction එක කරාට පස්සේ. මේක කරන්න අපිට දීලා තියෙන flat files ඔක්කොම ටික combine කරගන්නවා. combine කරලා master flat කියලා average flat file එකක් හදාගන්නවා. කියන්නේ අපි හැම flat file එකම represent කරන master flat එකක් හදාගන්නවා. ඊට පස්සේ අපි normalize කරනවා ඒ flat master flat එක. ඊපස්සේ අපි කරන්නේ අපිට දීලා තියෙන image frames තියෙනවානේ. ඒක මේ අපි දැන් හදාගත්ත normalize flat frame එකෙන් බෙදෙන. එතකොට අපිට මේ හැම pixel එකේම efficiency සමාන වෙලා corrected image එක එනවා. මේක තමයි mainlyම flat field correction එකෙන් කරන්නේ. මේක ගොඩක් important part එකක්. ගොඩක් accuracy results ගන්න. accuracy එකෙන් තියෙන results ගන්න. ඊට පස්සේ තියෙන්නේ spectrums extraction එක. දැන් මට දුන්නේ spectrums ඒවා කොහොම 2D. මේ ඉස්සරහට calculations නිසා measuring part එකේදී මට ඕනේ parameters measure කරගන්න ඕනේ හින්දා මම මේ 2D spectrums 1D වලට extract කරගන්න 1D වලට convert කරගන්න. ඒකට කරන්නේ aperture එකක් select කරලා මේක IRAF වලින් automatically කරන්න පුළුවන්. aperture එක select කරන part එක. එහෙම නැත්නම් අපේ aperture එක කියන්නේ select කරගත්ත aperture area එක වෙන විදිහකට ආවොත් අපිට manually IRAF එකෙන් select කරගන්න පුළුවන්. එතකොට මේ මම මේක කරලා තියෙන automatically මේක එක aperture එකක් select කරගෙන එතන ඉඳලා spectrum එක extract කරගන්නවා 1D spectrum එකක් විදියට. මෙතනදී තව දෙයක් කරනවා. දැන් අපිට දැන් CCD එකට එන්නේ star එකේම brightness එක නැත්නම් intensity එක විතරක් නෙමෙයි. මේක නැති කරගන්න අපි මෙතන කරන background subtraction කියන එක. කියන්නේ star එකේ light එක විතරක් ගන්න අපි අනිත් ඔක්කොම background එකේ ඉන්න පොඩි පොඩි noises මෙතන cut කරනවා background subtraction එකේ. ඊට පස්සේ මේ පළවෙනි image එකෙන් පෙන්වන්නේ අපි extract කරගත්ත star spectrum එක. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මට lamp spectrum දුන්නා ආගන් lamp spectrum ඉස්සරහට කරන wavelength calibration එකේදී ඒ lamp එකත් ඒකේ spectrums උත් මම මේ විදිහට extract කරගන්නවා 1D image එකක් විදිහට. කරලා පේනවා දැන් මේක තියෙන pixels වලින්. මේ ඔක්කොම values තියෙන pixels වලින්. දැන් මම කරන්න යන්නේ wavelength calibration එක. මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර ස්පෙක්ට්‍රම් එක ඩීටේල්ස් ගන්න පුළුවන් අපිට wavelength එක හරි frequency එක හරි energy distribution එකක් විදිහට
අපිට ස්පෙක්ට්‍රම් එකක් ඒ විදිහට හඳුන්වන්න පුළුවන්. එතකොට මම මෙතන කරන්නේ ඒ වගේ දෙයක්. මට දැන් ඕනේ පික්සල්ස් වේව්ලෙන්ත්ස් වලට කන්වර්ට් කරගන්න. ඒකෙදි මම ඉස්සෙල්ලා කිව්වා වගේ මට ආගන් ලැම්ප් එක දුන්නා. ඒ වගේම ඉස්සෙල්ලා කැලිබ්‍රේට් කරගත්ත වේව්ලෙන්ත්ස් තියෙන තව මේ රිෆරන්ස් ෂීට් එකක් දුන්නා. ඒකත් එක්ක කම්පෙයාර් කරලා මම මේ කලින් මේ එක්ස්ට්‍රැක්ට් කරගත්ත ස්පෙක්ට්‍රම් එකේ ලයින්ස් කිහිපයක් මේ අයිඩෙන්ටිෆයි කරගන්නවා. සාමාන්‍ය ලයින්ස් 3ක් විතර අයිඩෙන්ටිෆයි කරගත්තාම අපිට අයිරාෆ් වල අයිරාෆ් යූස් කරලා මේ අනිත් පොඩි ලයින්ස් ඔක්කොම අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. මෙතන කරලා තියෙන හැම එකක් මේ තියෙන්නේ ෆස්ට් ඉමේජ් එකෙන් පෙන්නන්නේ ඒ අයිඩෙන්ටිෆයි කරගෙන ඊට පස්සේ වේව්ලෙන්ත් කැලිබ්‍රේෂන් කරාට පස්සේ ආගන් ලැම්ප් එකේ ස්පෙක්ට්‍රම් එක මේ විදිහට තමයි අපිට පේන්නේ. එතකොට දැන් අපි ආගන් ලැම්ප් එකේ දැන් මේක පේනවා x axis එක වේව්ලෙන්ත්ස් වලින් තියෙන්නේ. එතකොට අපි එතන වේව්ලෙන්ත් කැලිබ්‍රේෂන් එක කරලා ඉවරයි. දැන් අපි ඔය මොඩියුල් එකම යූස් කරනවා මේ ස්ටාර් එකේ වේව්ලෙන්ත්ස් එක කැලිබ්‍රේට් කරන්න. අපි ඒකම ඇප්ලයි කරනවා ඊපස්සේ ස්ටාර් එකට. ඒකටත් IRAF software එකම යූස් කරන්නේ. ඒක ඇප්ලයි කරලා ඒක ඇප්ලයි කරලා ඊට පස්සේ ස්ටාර් එකත් ස්ටාර් එකේ x axis ස්ටාර් ස්පෙක්ට්‍රම් එකේ x axis එක වේව්ලෙන්ත් වලට කන්වර්ට් කරගන්න. මේ තියෙන්නේ අන්තිමට වේව්ලෙන්ත් කැලිබ්‍රේෂන් එක කරාට පස්සේ දැන් අපි x axis එක හරි දැන් අපි y axis එකේ කැලිබ්‍රේෂන් එක ගැන බලමු. මේ තියෙන්නේ y axis එකේ කැලිබ්‍රේෂන් එක කරන විදිය. අපි ඒකට කියනවා ෆ්ලක්ස් කැලිබ්‍රේෂන් කියලා. මෙතන හැබැයි එහෙම එකක් කරන්නේ නැහැ. එහෙම එකක් අපිට උවමනා වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා කිව්වා වගේ මට ඕනේ එනර්ජි ඩිෆරන්ස් එකක්. කියන්නේ ලයින්ස් අතරේ කොයි වගේ එනර්ජි ඩිෆරන්ස් එකක් තියෙන කියලා තමයි මට මෙෂර් කරගන්න ඕනේ. අර ඉක්වලන්ට් විත් එක ගැන කතා කරා වගේ. එහෙනම් අපි ඉක්වලන්ට් විත් එක ගත්තී එතන ගන්න එනර්ජි ඩිෆරන්ස් එක. ඒකට අපිට මේ මෙතන y axis එකේ exact value එක මට ඕන කරන්නේ නැහැ කොයි වෙලාවකවත්. ඒකින්ද මෙතන ආය y axis එකට calibration එකක් කරන්නේ නැහැ. එතන කරන්නේ මම මෙතන අපේ ස්පෙක්ට්‍රම් එකට කන්ටිනම් එකක් ෆිට කරලා ෆන්ක්ෂන් එකක් ෆිට කරලා මේ ස්පෙක්ට්‍රම් එක කන්ටිනම් එකට ෆන්ක්ෂන් එකක් ෆිට කරලා ඒක normalize කරගන්නවා. එතකොට අපිට normalize කරගන්නේ මේ එක කියන වැලියු එක එක්ක කන්සිඩර් කරලා එතකොට කෙලින්ම අපේ ඩිෆරන්ස් එක ගන්න පුළුවන්. ACM ගන්න පුළුවන්. then normalization wavelength calibration part එකයි normalization part එකයි කරාට පස්සේ ස්පෙක්ට්‍රම් එක විසිබල් වෙන්නේ මේ විදිහට. මම ඉස්සෙල්ලා කිව්වා වගේ low resolution spectrum හින්දා අනිත් පොඩි lines ගොඩාක් accuracy එකෙන් විසිබල් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපිට හයිඩ්‍රජන් ඇල්ෆා හයිඩ්‍රජන් බීටා හයිඩ්‍රජන් ගැමා කියන ලයින්ස් අපිට බලා ගන්න පුළුවන් මේ ස්පෙක්ට්‍රම් එකේ පේන විදිහට. ඊට පස්සේ මම කරන්නේ මේකේ ඉක්වලන්ට් විත්ස් මෙෂර් කරන එක. ඒකට මම මේ එක ලයින්ස් වලට මේකේ දීලා තියෙන හයිඩ්‍රජන් ඇල්ෆා හයිඩ්‍රජන් බීටා හයිඩ්‍රජන් ගැමා මේ එක ලයින්ස් වලට ගෞසියන් එකක් ෆිට කරනවා. අර ස්පෙක්ට්‍රම් 700කටම ඒ ලයින්ස් තුනටම හයිඩ්‍රජන් ඇල්ෆා හයිඩ්‍රජන් බීටා සහ හයිඩ්‍රජන් ගැමා කියන ලයින්ස් තුනටම ගෞසියන් එකක් ෆිට කරනවා. ඒ ගෞසියන් එක ෆිට කරද්දී ඒකේ ලයින් එකේ සිමෙට්‍රි එක කන්සිඩර් කරනවා. ඒක නෙගටිව්ලි ස්කීප්ද පොසිටිව්ලි ස්කීප්ද නැත්නම් ඒක හරියට සිමෙට්‍රි වෙලා තියෙනවද කියන එක කන්සිඩර් කරනවා. ඒකට අනුව ගෞසියන් එකක් ෆිට කරලා ඉක්වලන්ට් විත් මෙෂර් කරගන්නවා. මේ මට ඕන ලයින්ස් තුන. ඊට පස්සේ මම මේ ඉක්වලන්ට් විත්ස් මට දැන් ලයින්ස් තුනක තියෙනවා. ඒක යූස් කරලා ඒකේ වැලියුස් යූස් කරලා මම මෙතන බෝල්ට්ස්මාන් ඉක්වේෂන් එක යූස් කරනවා. ඒකත් යූස් කරලා ඒ වැලියුස් ඒකට සබ්ස්ටිටියුට් කරලා එක්සයිටේෂන් ටෙම්පරේචර් එක ගන්නවා. එක්සයිටේෂන් ටෙම්පරේචර් ගන්නවා.
අපිට සාමාන්‍යයෙන් බෝල්ස්මාන් ඉක්වේෂන් එක ගත්තාම මෙතන n1 n2 කියන්නේ number densities කියන්නේ energy level එක තියෙන number densities. අපිට මේ බෝල්ස්මාන් ඉක්වේෂන් එක යූස් කරලා ගන්න පුළුවන් මේක ප්‍රොපෝර්ෂනල් වෙනවා කියලා මේ atoms කොච්චරක් absorb වෙලා තියෙනවද කියන එකට. කියන එකටයි නැත්නම් ඒ energy level එකේ oscillator strength එකටයි. මෙන්න මේ point එක යූස් කරලා බෝල්ස්මාන් ඉක්වේෂන් එක යූස් කරනවා excitation temperature profile එක හොයන්න. ඊට පස්සේ දැන් මම ගාව ලයින්ස් තුනක excitation temperature profile එක තියෙනවා. මෙතන අපි කතා කරද්දී excitation temperature profiles ගත්තී ratio එකක් තමයි ගන්නෙ. එතකොට මම මෙතන එක වතාවකට ලයින්ස් දෙකක් කන්සිඩර් කරනවා. කියන්නේ බලන්න excitation temperature ගත්තී H alpha H beta කන්සිඩර් කරනවා. ඊට පස්සේ H alpha H gamma කන්සිඩර් කරනවා. ඊට පස්සේ අන්තිමටම H beta H gamma කියන ලයින්ස් කන්සිඩර් කරනවා. ඊට පස්සේ අන්තිමටම මමට excitation temperature තියෙනවා. පස්සේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මට light curve එක බලන්න ඕනේ CC Andromeda වල. test data use කරලා light curve එක observe කරනවා. ඒක අපිට දෙන්නේ flux වලින්. කියන්නේ magnitude වලින් නෙමෙයි apparent magnitude එකෙන් නෙමෙයි දෙන්නේ. ඊපස්සේ මේ simple equation එක use කරලා ඒක magnitude වලට convert කරලා light curve එකත් බලනවා. ඊට පස්සේ දැන් මට idea එකක් ගන්න ඕනේ light curve එකයි excitation temperature profile එකයි CC Andromeda වල. දැන් මේ excitation temperature profile එක ගන්න මම මේ excitation temperature එක pace එකත් එක්ක star එකේ pace එකත් එක්ක කොයි විදිහට vary වෙන්නේ කියලා බලන්න. එතකොට මම මෙතන pace calculation එකක් කරනවා. මේ spectrums දීලා තියෙන්නේ heliocentric Juliet dates වලින්. එතකොට මේ ස්පෙක්ට්‍රම් එකෙන් මම පළවෙනිටම මේ heliocentric Julian dates extract කරගන්නවා. මේකට use කරන IRAP software එකමයි. ඒක use කරලා සාමාන්‍යයෙන් එතකොට මට observatory එකේ data දෙන්න වෙනවා හිතෙන්න. latitude, longitude, altitude වගේ data දෙන්න වෙනවා. data දීලා ඒකේ ස්පෙක්ට්‍රම් එකට heliocentric Julian date එක extract කරගන්න. ඊට පස්සේ මට මෙතන තව ඕන වෙනවා ස්ටාර් එකේ right ascension declination වගේ parameters උත් ඒවත් use කරලා මම heliocentric Julian dates extract කරගත්තට පස්සේ මෙන්න මේ මෙතන phase calculation එකක් කරනවා. ඒ dates වලින් මම එක එක spectrum එකට අදාළ phase එක calculate කරනවා. ඊට පස්සේ මම කරන්නේ මේ දැන් phase එකක් තියෙනවා excitation temperature එකක් තියෙනවා. excitation temperature එක මේ phase එකත් එක්ක කොයි විදිහටද vary වෙන්නේ කියලා බලන්න. ඒ වගේම light curve එක තියෙනවා. ඒක තියෙන්නේ heliocentric Julian dates වලින්. එකත් phase එකකට convert කරලා ඒ magnitude එක කොයි වගේද phase එකත් එක්ක vary වෙන්නේ කියලා එතන බලන්න. අපිට දෙකම එකම parameter එකත් එක්ක vary වෙන්නේ කොහොමද කියලා බලන්න ඕනේද? phase එකට දෙකම convert කරනවා. දැන් අපි බලමු results. මම ඉස්සෙල්ලා කිව්වා වගේ hydrogen alpha hydrogen beta hydrogen gamma lines තමයි හොඳටම පේන්න ගන්නෙ. එතකොට අපි දන්නවා මේ වගේ wavelengths. එතකොට identify කරගන්න පුළුවන් මේ lines තුන හරියට. ඊට පස්සේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම ගාව equivalent with measurements තියෙනවා මේ lines තුනේම. මම ඒකත් phase එකත් එක්ක plot කරලා බලනවා කොයි වගේද vary වෙන්නේ කියලා. එතකොට conclusion එකට එන්න පුළුවන් වුණා hydrogen alpha line වල equivalent width එක ගොඩක් අඩුයි. ඒ වගේම hydrogen beta gamma lines වල equivalent width එක ළඟ යනවා කියන එක. අන්තිමටම මට excitation temperature profile එක බලන්න වුණා. මම ඒක plot කරා phase එකත් එක්ක පළවෙනිම consider කරේ hydrogen alpha hydrogen beta lines. ඊට පස්සේ first image එකේ වගේ තමයි ඒක visible වෙන්නේ. ඊට පස්සේ මම ඒක bin කරලා අසල curve එකක් ගන්න පුළුවන් විදිහට data ටික ලස්සන හදාගත්තා. ඊට පස්සේ දෙවෙනිට consider කරේ hydrogen alpha hydrogen beta
lines. එතකොට ඒකත් මේ විදිහට මේ වගේ කර්ව් එකක් ගන්න පුළුවන්. අන්තිමටම මම කන්සිඩර් කරේ හයිඩ්‍රජන් බීටා සහ හයිඩ්‍රජන් ගැමා කියන ලයින්ස්. මේ දෙක කන්සිඩර් කරද්දී අර ඉස්සෙල්ලා වගේ කර්ව් එකක් ආවේ නැහැ. ස්කැටර් වුණ ප්ලොට් එකක් තමයි ආවේ. එතකොට කන්ක්ලූෂන් එක ගත්තා. සාමාන්‍යයෙන් අපි ඉක්වලන්ට්ස් වල ඩිෆරන්ස් එක වැඩි නම් ගොඩක් ඩිෆරන්ස් එකක් තියෙනවා නම් අපිට හොඳ එක්සයිටේෂන් ටෙම්පරේචර් ප්‍රොෆයිල් එකක් බලා ගන්න පුළුවන් කියලා. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ හයිඩ්‍රජන් බීටා හයිඩ්‍රජන් ගැමා ලයින්ස් වල ඉක්වලන්ට් ලොකු ඩිෆරන්ස් එකක් නැහැ. එතකොට ඒකින්ද මේ වගේ ප්ලොට් එකක් තමයි ගන්න පුළුවන්. මේ තියෙන්නේ CC අන්ඩර්මිඩල් ලයින් කර්ව් එක. මේ ඉස්සෙල්ලා ෆස්ට් ඉමේජ් එකෙන් පෙන්නන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ජූලියන් බේට්ස් වලින් කොහොමද මැග්නිටියුඩ් එක වෙනස් වෙන්නේ කියලා. ඊපස්සේ මම ෆේස් කැල්කියුලේෂන් එකක් කරලා ලයිට් කර්ව් එක කොයි විදිහටද වේරි වෙන්නේ කියලා ඒක මැග්නිටියුඩ් එක කොයි විදිහටද වේරි වෙන්නේ කියලා බැලුවා. ෆොටෝමෙට්‍රි ඩේටා යූස් කරලා. ඊට පස්සේ මම කන්ක්ලූෂන් එකට ආවා. දැන් ඉස්සෙල්ලා වගේ ටෙම්පරේචර් එක වැඩි වෙද්දි කියන්නේ පල්සේට් වෙද්දි මම කියවා ටෙම්පරේචර් එක වැඩි වෙනවා කියලා. එතකොට මෙයා ලයිට් එකත් එතන වැඩි කරගන්නවා කියන්නේ. නැත්නම් එක්ස්ට්‍රැක්ෂන් එකක් වෙද්දි නැත්නම් ටෙම්පරේචර් එක වැඩි වෙද්දි ඉස්සෙල්ලා කිව්ව හේතු නිසා මෙතන ලයිට් එකත් වැඩි වෙනවා. ලයිට් එක වැඩි වෙන හින්දා මම කන්ක්ලූෂන් එකක් ගත්තා මේ දෙකම කියන්නේ CC ඇන්ඩ්‍රොමීඩා ලයිට් කර්ව් එකයි CC ඇන්ඩ්‍රොමීඩා වල එක්සයිටේෂන් ටෙම්පරේචර් එකයි දෙකම හොඳට සින්ක්‍රොනයිස් වෙනවා කියලා. මේ එකම ෂේප් එක ආව නිසා. ඒක තමයි මම රිසල්ට්ස් වලට ගත්තේ මේන්ලිම. ඒ වගේම මට ඔපචුනිටි එකක් හම්බුණා ඉන්ටර්නැෂනල් ස්කූල් ෆෝ යං විජන් ඇස්ට්‍රොනමර්ස් කියන ස්කූල් එකට පාටිසිපේට් කරන්න. මේකට පාටිසිපේට් කළා ගොඩක් මම මේ රිසර්ච් එකට අදාළ ඉන්ෆර්මේෂන්ස් නැත්නම් ඩීටේල්ස් ගැන ගොඩක් ස්ටඩි කරන්න මට පුළුවන් වුණා. මේන්ලිම IDOF software ගැන ඒක කොයි විදිහටද ස්පෙක්ට්‍රොස්කෝපික් ස්ටඩීස් වලට ෆොටෝමෙට්‍රි ස්ටඩීස් වලට යූස් කරන්න කියලා. ඒ වගේම ලොකු අයිඩියා එකක් ගත්තා පල්සේටිං ස්ටාර්ස් අපි යූස් කරන්නේ ඒක කොයි විදිහටද යූස් කරන්නේ සහ ඒකෙන් මොකද්ද අපි යූස් කරාම ඇති වෙන ඇඩ්වාන්ටේජස් අපිට ගන්න පුළුවන් ඇඩ්වාන්ටේජස් වගේ දේවල් ගැන ලොකු අයිඩියා එකක් ගත්තා. කන්ක්ලූෂන්ස් ගත්තාම මේ රිසර්ච් එකේ ගොඩක්ම ඉම්පෝර්ටන්ට් පාර්ට් එක තමයි ඩේටා ක්ලීනින් පාර්ට් එක. මොකද මේකට යූස් කරලා තියෙන්නේ ගොඩක් නෝමල් ටෙලස්කෝප් එකක්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ 50 cm ටෙලස්කෝප් එකක්. එතකොට ඒකේ ඩේටා ක්ලීනින් පාර්ට් එක ගොඩක් ඉම්පෝර්ටන්ට්. නැත්නම් ඉනිෂියල් ඩේටා රිඩක්ෂන් පාර්ට් එක. එතකොට track field correction කියන ස්ටෙප් එක ගොඩක් ඉම්පෝර්ටන්ට්. ඒක නෝමල් ටෙලස්කෝප් එකක් යූස් කරනවා නම් අපි අනිවාර්යෙන් කරන්න. ඊට පස්සේ මම මේක යූස් කරේ ඉස්සෙල්ලා කිව්වා වගේ IDOF software එක. ඊමණ්ම අන්තිමටම ගත්ත කන්ක්ලූෂන් එක තමයි මේ CC ඇන්ඩ්‍රොමීඩා වල එක්සයිටේෂන් ටෙම්පරේචර් ප්‍රොෆයිල් එක එයාගේ ලයිට් කර්ව් එකත් CC ඇන්ඩ්‍රොමීඩාගේ ලයිට් කර්ව් එකත් එක්ක හොඳට සින්ක්‍රොනයිස් වෙනවා කියලා. මම ඒක ගැන අයිඩියා එකක් ගත්තා. ඊට පස්සේ මේ මෙතඩ් එක අර ඩෙල්ටා ස්කූල් ටයිප් ස්ටාර්ස් නැත්නම් පල්සේෂන් පීරියඩ් එක ගොඩක් අඩු ස්ටාර්ස් ෂෝට් පල්සේටින් පීරියඩ් එකක් තියෙන ස්ටාර්ස් වලට මේ මෙතඩ් එක යූස් කරලා ඒ වගේත් එක්සයිටේෂන් ටෙම්පරේචර් ප්‍රොෆයිල්ස් ගන්න පුළුවන් කියලා එයා නිගමනයකට ගත්තා. කන්ක්ලූෂන් එකක් ගත්තා. ඒ වගේම මේ මම ගත්ත ඩේටා යූස් කරලා තව ඉස්සරහට ගොඩක් ස්ටඩීස් වලට යූස් කරන්න පුළුවන්. normally අපි briefly කතා කරොත් ඇන්ඩ්‍රොමීඩා වල සෙලා කම්පොසිෂන් එක වගේම gravity temperature effective temperature එක මේ ස්ටඩි කරන්න පුළුවන් මේ details තව deeply ස්ටඩි කරලා ඒ වගේම curve of growth analysis එකක් කරන්නත් පුළුවන් CC ඇන්ඩ්‍රොමීඩා වල. ඒවා තමයි future results. මේක තමයි එතකොට මම undergraduate රිසර්ච් එකට කරේ. thank you හැමෝටම ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්.
දෙවින්ම ස්තුතියි. ඔබ සැමට මෙය වැදගත් හරවත් මෙන්ම රසවත් දේශනයක් වූ බව නොඅනුමානයි. ඉතින් ඔබට පැන නැගී ඇති කුමන හෝ ප්‍රශ්නයක් ඇතනම් ඒවා ඉදිරිපත් කිරීමටයි මේ අවස්ථාව. මේ සඳහා වාචිකව හෝ chat box භාවිත කරන ලෙස ඉල්ලා සිටිනවා. හොඳයි. ඒ අනුව පෙනී යන්නේ ප්‍රශ්න කිසිවක් නොමැති බවයි. එබැවින් මම මේ අවස්ථාවක් කර ගැනීමට කැමැති මෙම වැඩසටහන වෙනුවෙන් මඟ පෙන්වූ මහාචාර්ය KPS චන්දන ජයරත්න ආචාර්ය ජනකාද සූර්ය ගුරුපියවරුන්ට ස්තුති පිරිනැමීමටත් අද දිනේ අප හා එක් වූ මහාචාර්ය ලීලානි ආටිගල ගුරුමෑණියන්ට ස්තුති පිරිනැමීමටත් විශේෂයෙන්ම අද දිනේ ආරාධිත දේශක ලෙස තම අත්දැකීම් දැනුම බෙදාගත් මෙත්මිනි මුණසිංහ මෙනවිට ස්තුති කිරීමටත් මේ සඳහා සහභාගී වූ ඔබ සියලු දෙනාටම ස්තුති පළ කිරීමට